ට්‍රාන්ස්ලේෂන් විදේශ රැකියා ආයතනය කියලා කියන්නේ බොහෝ දෙනෙක් බොහොම විශ්වාසයෙන් යුතුව විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් පියමනින තැන. ඉතින් අද අපිට විශේෂ දවසක්. අපි පහුගිය දින කීපය පුරාම ඔබට කිව්වා නොමිලේ සෞදි අරාබියට යන්න අවස්ථාවක් ඔබට තියෙනවා කියලා. ඉතින් ඔන්න අද තමයි එවෙනුවෙන් වෙන සම්මුඛ පරීක්ෂණ පැවැත්වන දිනේ. ඉතින් ඔන්න මේ වෙද්දිත් ලොකු පිරිසක් අප ගැන ලොකු විශ්වාසයක් ලබාගෙන මේ සානයට පැමිණලා ඉන්නවා. ඉතින් තවත් සුළු මොහොතකින් ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්න ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. සෞදි අරාබියේ සිට පැමිණි නියෝජිතවරුන් තව සුළු මොහොතකින් මේ ස්ථානයට පැමිණීමට නියමිතයි. ඉන් අනතුරුව ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. හොඳයි, ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානයට ට්‍රාන්ස්ලේෂන් ආයතනය තුළම. ඉතින් අපි සඳහන් කළා ඔබට සෞදි අරාබියේ ඔයිල් සහ ගෑස් සෙක්ටර් එකේ රැකියා පුරපාඩු රැසක් අපිට ලැබිලා තියෙනවා කියලා. ඉතින් ෆයර්මෑන්, හවුල් වොචර්, ඒ වගේම හෙල්පර්, පේන්ටර්, මේසන් මේ ආදී රැකියා පුරපාඩු ගණනාවක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ට්‍රාන්ස්ලේෂන් ආයතනය ගැන බොහොම විශ්වාසයෙන් යුතුව අද දවසේ ලොකු පිරිසක් මේ ස්ථානට පැමිණලා ඉන්නවා. ඉතින් ඔබට පේනවා ඇති මේ පස්සේ. ඉතින් ඔවුන් සියලු දෙනා බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන තමයි අද දවසේදී මේ ස්ථානයට ආවේ. ඉතින් අපි බලමු සම්මුඛ පරීක්ෂණ අද දවසේ කොයි ආකාරයෙන් සිදු වේවිද කියලා. ජූලි 4 සහ 5 කියන දින දෙක තුර පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ තමයි මේ විදිහට දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔබට සඳහන් කළා ඔන්න අද දවසේ නොමිලේ ඔබට සෞදියට යන්න තිබෙන අවස්ථාව වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ සිට නියෝජිතවරුන් අපේ රටට පැමිණලා ඉන්නවා කියලා. ඔන්න දැන් ට්‍රාන්ස්ලේෂන් විදේශ රැකියා ආයතනයට ඔවුන් පැමිණියා. ඉතින් අපේ කාර්ය මණ්ඩලය ඔවුන් බොහොම ගෞරවයෙන් පිළිගත්තා. දැන් තව සුළු මොහොතකින් එහෙමනම් අපි බලමු කොයි ආකාරයටද අපිත් එක්ක අද දවසේ එකතු වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ කියලා. හරි. අපි බලමු ඉන්ටර්වියු රූම් එක ඇතුළේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි කිව්වත් වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ විදේශ රැකියාවකට යන්න සෞදි අරාබියට යන්න අපේ සියලු දෙනාට තිබෙන අවස්ථාවක් මේක. ඉතින් මේ මොහොතේදී සම්මුඛ පරීක්ෂණ සිද්ධ වෙන ආකාරය තමයි ඔබ දකින්නේ. ඉතින් විදේශයන් වල ඉඳලා පැමිණි අපේ නියෝජිතවරු මේ ආකාරයට ඔවුන්ව ඉන්ටර්වියු කරනවා. ඔබට දකින්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ පළපුරුදු සහතික පත්‍ර, ඒ වගේම විදේශ ගමන් බලපත්‍ර, ඒ වගේම ඔවුන්ගේ අනෙක් සුදුසුකම් සහිත සහතික මේ සියල්ලම රැගෙන තමයි ඔවුන් අද දවසේදී පැමිණි. ඉතින් බලමු කොහොමද ඔවුන්ට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. මේ තියෙන්නේ අපේ දෙවෙනි ඉන්ටර්වියු රූම් එක. ඉතින් මේ ස්ථානයේ සම්මුඛ පරීක්ෂණ තමයි සිද්ධ වෙන්නේ. ඔබට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ විදේශීය නියෝජිතයින් අද දවසේදී ඇවිල්ලා ඉන්න ආයතනකරුවන් ඉන්ටර්වියු කරන ආකාරය දකින්න පුළුවන්. ඉතින් ඔවුන්ගෙන් තොරතුරු ගොඩක් දේවල් අහනවා. ඔවුන්ගේ පළපුරුදු පිළිබඳව විමසනවා. ඉතින් ඔයිල් ඇන්ඩ් ගෑස් සෙක්ටර් එකේ තියෙන රැකියා අභ්‍යර්ථි සඳහා තමයි අද දවසේදී මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ. අපි කලින් කිව්වා වගේම. ඉතින් බලමු එහෙමනම් මින් ඉදිරියට කොහොමද ඒ අයට ලැබෙන ප්‍රතිඵලය කියලා. දින දෙකක් පුරා බොහොම සාර්ථකව පැවති අපේ සම්මුඛ පරීක්ෂණය ඔන්න මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා වගේම බොහොම සාර්ථකව ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නුදුරේදීම ඔවුන්ට ඔවුන්ගේ රැකියාව සඳහා විදේශගත වීමට අවස්ථාව සලසා දෙන්න. ඉතින් ට්‍රාන්ස්ලේෂන් ආයතනය කියලා කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක්ගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරපු ආයතනය. ඉතින් මේ වගේම අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා තවත් රටවල් ගණනාවක රැකියා අභ්‍යර්ථි ගණනක් ලැබුණු සැනින්ම ඔබ වෙත ලබා දෙන්න. ඉතින් ඒ සඳහා නිරන්තරයෙන්ම අපේ Facebook පිටුව ෆලෝ කරලා තියාගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මොකද ට්‍රාන්ස්ලේෂන් ආයතනයේ Facebook පිටුව හරහා අපිට අලුතින් ලැබෙන සියලුම රැකියා අභ්‍යර්ථි පිළිබඳව තොරතුරු ඔබට ගෙන එන්න සූදානම්. ඉතින් ආරාධනා කරනවා දිගින් දිගටම ට්‍රාන්ස්ලේෂන් සමග රැඳිලා ඉන්න කියලා ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන්.